හායි යාළුවනේ, කොහොමද මගේ යාළුවන්ට? ඔයාලා දකින්න ඇති නේද අපි තම්නේල් එකේ අපි මොනවද හදන රස කෑම එක කියලා. එහෙනම් ඉතින් අපි මේ හදන රස කෑම එක බලාගන්න. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ස්කිප් කරන්නේ නැතුව බලන්න යාළුවනේ එහෙනම්. ඔයාලත් යාළුවනේ ඉතින් ඔයාලගේ පැත්තට කොස් පාර එනකොට මෙන්න මේ රෙසිපිය try කරලා බලන්නකෝ යාළුවනේ. කොස් මාළුවක් උයලා වැව් මාළුවක් මිරිසට හදලා සුදුපත් එක්ක කාලා බලන්නකෝ කොහොමද රස කියලා. කොස් වාරේ තියෙන කාලට අපි නම් ඉතින් නිතරම මේ රෙසිපිය try කරනවා. එහෙනම් අද අපි වෙනසකටත් එක්ක අදත් උයන්නේ එළි. බලාගෙන ඉන්නකෝ ඉතින් වීඩියෝ එක දිගටම. ඔන්න දැන් යාළුවනේ මම දැන් වැව් මාළු කරි එක හදා ගන්න ඕනේ. ලුණු මිරිස් හරපිංචා ඒක කපා ගන්නවා. ඉතින් කිසි දුණුත් තලා ගන්න ඕනේ යාළුවනේ. ඒ ටිකක් තලාගෙන අපි එන දැන් වැව් මාළු එක හදා ගන්න. මම මගේ ආදරණීය යාළුවන්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයාලා මගේ මේ වීඩියෝ බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් නොකරනම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ මේ වීඩියෝ දිගටම බලන්න ඔයාලා කැමති නම් බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. දැන් අපි බලමුකෝ ඉතින් කොහොමද වැව් මාළු කරි එක හදාගන්නේ කියලා. මගේ මීට කලින් වීඩියෝ එකකුත් තියෙනවා මම ගමේ විදියට වැව් මාළු කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට ඉතින් ඒක ගිහින් ඕනනම් බලන්නත් පුළුවන් යාළුවනේ. දැන් වැව් මාළු කරි එක හදාගන්න ඕනේ. ඉඟුරු සුදුලෝණු අම්මිරිස් රම්පේ ඒ ටික මම ටෙම්පරාදු කරගත්තා. වැව් මාළු එකේ අර ලස්සන රතු පාටක් ගන්න ඕන නිසා යාළුවනේ මම මේකට දැන් මිරිස් පොඩි චුට්ටකුත් එකතු කරගන්නවා. මිරිස් කුට් ටිකත් ලාවට රන්වන් පාටක් වීගෙන එනකොට මම මේකට වතුර චුට්ටක් එකතු කරලා චුට්ටක් වෙලා මේක ලිපේ තියාගන්නවා යාළුවනේ. දැන් යාළුවනේ මම මේ පැයක් විතර කලින් සීසන් වෙන්න තිබ්බ වැව් මාළු ටික මේකට එකතු කරගමු. මම මේකට හොඳට මිරිස් 3-5 බැදලා ලුණු ගම්මිරිස් එකතු කරලා හොඳට අත ගාගෙන පැයක් විතරම සීසන් වෙන්න තිබ්බා. දැන් මේ මාළු එක හොඳට සීසන් වෙලා තියෙන යාළුවනේ.
මම මේකට ගොරකත් එකතු කරගෙන තියෙන්නේ. දැන් ඉතින් අපි මේ ටික එකතු කරලා ටිකක් මේක උයාගමු. ඔක්කොම දාලා කලින් අන්නලා තියෙන්නේ මේක. උඩ උතුට්ටියක් දාලා මේව කරන්නේ. අතන මට කියන්න තව දාන්න පොඩක් දාන්න ඉතින් තමයි. හොදි ටිකක් තියෙනුනේ අම්මේ. හරිද? දෙඩ ටිකක් තව ටිකක්. දැන් මං ඉතින් මේ කපාගත්තු කොස්සෙක් උයා ගන්න තමයි යන්නේ යාළුවනේ. ඒකට ඉතින් තව ලිපක් හදාගෙන කොස්සෙක් අපි ලිපේ තියාගමු. මට ඉතින් උයනකොට උපරිම සහයෝගය දක්වන අපේ පවුලේ සමාජිකයෝ ටික අදත් ඉතින් මට උදව් කරනවා. එයාලා ඉතින් මේ කුස්සිය වැඩවලට මට ගොඩක් උදව් කරනවා. ඔය බලන්නකො ඉතින් අපේ මහත්තයා පොල් ගාන තමයි යන්නේ. මට මේක ලිපේ තියන්න කියලා එයා පොල් ටික ගාලා දෙනවා. දැන් ඉතින් යාළුවනේ අපි මේ කිරිකොස් මාළුව උයන්න ඕනේ. මිරිස් එකතු කරන්නේ නැහැ යාළුවනේ මම මේකට. කහ කුඩුයි අමු තුන පහකුළු චුට්ටකුයි එකතු කරලා අම්මිරිස් කරල් දෙකකුයි රම්බේ කරපිංච ටිකක් එකතු කරගෙන මේක අපි ලිපේ තියලා හොඳින් ඉදවගමු. සුපිරි ලස්සනක් තියෙනනේ. මාළුවකත් හැදීගෙන ඇවිල්ලා තියෙන යාළුවෝ මේ වෙලාවේ නම් මාරම සුවඳක් එන්නේ. මෙයාලා දෙන්නත් මේ කී ඉන්නේ මාරම සුවඳයි කියලා. ලුණු ඇද්ද බලන්න පුතේ. දැන් ඉතින් අපි හදාගන්න කෑම වර්ග දෙකම ලිපේ නිසා අපි මහත්තයා ඉතින් ටිකක් උදුළු ගන්න ගියා. මේ දවස්වල යාළුවනේ අපිට හරියට පායනවා බලන්න උදුළු ගන්න බැහැ දෝ වෙලා හැන්ද. ඔන්න යාළුවනේ කොස් එකක් දැන් හැදීගෙන එන්නේ හොඳට. මම මාළු එකත් ලිපෙන් අයින් කරගත්ත බලන්නකො මාළු එකේ තියෙන ලස්සන. දැන් ඉතින් අපි මේ කොස් එකට මේ කිරි ටික එකතු කරගමු. ඒකල හොඳට මේක හැඳි ගා ගන්න ඕනේ යාළුවනේ. කොස් ඉතින් හැඳි ගන්න තරමට තමයි රස. දැන් ඉතින් අපි මේ කැම්බිච්ච කොස් එක හොඳට හැඳි ගා ගන්න ඕනේ යාළුවනේ. කොස් ඉතින් හැඳි ගෑවෙන තරමට තමයි රස. දැන් ඉතින් මම කොස් එක ලිපෙන් අයින් කරගෙන කොස් එකට දාගන්න ඕන ටෙම්පරාදුව ලෑස්ති කරගන්නවා. මම නම් ඉතින් කොස් එක ටෙම්පරාදු කරගන්න එකතු කරන්නේ තලාගත්ත සුදු ලුණු ගෙඩියකුයි ලුණු ගෙඩි භාගයකුයි මිරිස් කරල් දෙක තුනකුයි අබ ටිකකුයි. මේ ටික එකතු වුණාම ඉතින් මාරම සුවඳයි යාළුවනේ. ඔයාලා ඉතින් කොස් උයලා කහලා ඇතිනේ. මෙහෙම කොස් එක්ක ඉතින් බත් පාන් රොටි වගේ දේවල් උනත් කන්න පුළුවන්. අපි නම් අද ඉතින් කන්නේ සුදු බත් එකක් හදාගෙන වැව් මාළුයි මෙන්න මේ කොස් එකත් එක්ක. කිරි කොස් කියන්නේ මේවට තමයි යාළුවනේ. දැන් ඉතින් අපි බලමුකෝ කොහොමද අපි හදාගත්තු වැව් මාළු කරි එකයි කොස් එකයි රහයිද කියලා. අපිට ඉතින් වෙනසකටත් එක්ක හිතුණාද එළියට වෙලා කෙසෙල් කොලයක දාගෙන අපි හතර දෙනාත් එක්ක එකටම කන්න ඕනේ කියලා. මේකත් ඉතින් අපිට සල්ලි වලට ගන්න බැරි ලොකුම ලොකු සතුටක් යාළුවනේ. මහත්තයා වුණත් සතිය දවස් ටික වැඩ කරලා ගෙදර ඉන්න දවසට ඉතින් කට්ටියත් එක්කම එකතු වෙලා මෙහෙම කෑමක් හදාගෙන මෙහෙම තැනක කනවා කියන්නේ ඉතින්
ඒක කියන්න බැරි තරම් අපිට හිතට සතුටක් යාළුවනේ. අපේ ළමයිටත් ඒක ලොකු අත්දැකීමක්. එහෙනම් යාළුවනේ අපි කාලා එන්නම්. අදත් අපේ වීඩියෝ එක හොඳයි නම් සබස්ක්‍රයිබ් කරලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපට උදව්වක් දෙන්න යාළුවනේ. ඔයාලා හැමෝටම බුදු සරණයි. ගිහින් එන්නම්.